ලංකාවේ කොල්ලෝන්ගේ ආසම 200cc ක්ලාස් එකේ සුපිරිම බයික් දෙකක්ම තමයි අද මගේ ඉස්සරහා ඉන්නේ. එකෙක් රෝ පවර් වලට ප්‍රසිද්ධ බජාජ් පල්සා NS200. අනිත් එක performance වලටම උපන් TVS Apache RTR 200. මේ දෙකෙන් පාරේ ඉගිලෙන්න නියම බඩුව මොකක්ද කියලා අද අපි බලමු. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි වැඩේ පටන් ගමු. මුලින්ම බලමු එන්ජින් එක. NS200 එකේ තියෙන්නේ triple spark liquid cooled පට්ට පවර් එකක්. ඒකෙන් 17.3 කිලෝවොට් 23.5 PS කෙන පවර් එකකුයි 18.3 Nm කෙන ටෝක් එකකුයි දෙනවා. හැබැයි RTR 200 එකේ තියෙන්නේ oil cooled engine එකක්. ඒකේ පවර් එක 15.4 කිලෝවොට් 21 PS වගේ වුණාට 18.1 Nm කෙන ටෝක් එකක් අඩු RPM එකකදී ගන්න පුළුවන්. සරලවම කිව්වොත් NS එක හයි ස්පීඩ් වලදී රකුසෙක් වගේ දුවද්දී RTR එක මුල ඉඳලම ලොකු පිකප් එකක් දෙනවා. වේගය ගැන කතා කළොත් NS එකට ගහන්න එකෙක් නෑ. ඒකේ තියෙන 6 ස්පීඩ් ගියර් බොක්ස් එක නිසා টপ ස්පීඩ් එක නියමෙටම තියෙනවා. හැබැයි මචං වංගුවක් ගද්දි හරි ට්‍රැෆික් එකේ කපල කොටල යද්දි හරි RTR එකේ හැන්ඩ්ලිං පට්ට ස්මූත්. RTR එකේ තියෙන ස්ලිපර් ක්ලච් එකයි රේසිං DNA එකයි නිසා ඕනෑම පාරක ලේසියෙන් හසුරවන්න පුළුවන්. NS එක ටිකක් බරයි. හැබැයි හයිවේ එකේ යනවා නම් පට්ටම බැලන්ස්. දැන් බලමු තෙල් කෙරුවාව. ලංකාවේ තෙල් මිලත් එක්ක මේක මාරම වැදගත්. RTR 200 එකේ ෆියුල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එක නිසා ලීටර එකකට 40-45ක් වගේ වැඩ කරනවා. NS200 කාබියුරේටර් වර්ෂන් එකේ නම් ඒ තරම් බලාපොරොත්තු වෙන්න බෑ. සාමාන්‍යයෙන් 35-38යි වගේ තමයි දාන්නේ. ඉතින් පවර් එකට වඩා පොකට් එක ගැන හිතනවා නම් RTR එක ඉස්සරහින් ඉන්නවා. ඔයාට ඕනේ පාරේ ඉන්න හැමෝම පරද්දලා ඉගිලෙන්න නම් අනිවාර්යෙන් NS200 එක ගනින්. හැබැයි ඔයාට ඕනේ පට්ට හැන්ඩ්ලිං එක්ක නියම ස්මූත් රයිඩ් එකක් නම් RTR 200 තමයි තේරිම. මේ දෙකම තවමත් ලංකාවේ මාකට් එකේ තියෙන පට්ටම පෙනුම තියෙන බයික් දෙකක්. මේ දෙකෙන් ඔයා කැමතිම මොකේටද? කමෙන්ට් එකක් දාන්න. සේෆ් රයිඩ්.